බයවලට ඉතින් අනාථ වෙච්ච අසරණ වෙච්ච පවුල් වලට කෑම 5000ක් දෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඉතින් 5000ට වැඩි වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා උදව් කරනවා. ගොඩක් බඩු හම්බුණා. ඉතින් මේ පන්සලේ තමයි අපි යන්න පටන් ගත්තේ ධර්මාරාමේ. ඉතින් හාමුදුරුවොත් එකතු වෙලා ඉතින් ජනතාවත් එකතු වෙලා ඉතින් කොහොම හරි අපි මිනිස්සුන්ට කන්න බොන්න දීලා මොකද අදින් කරලා ඉවර කරන්න බෑ මේක. ඉතින් ගොඩක් කට්ටිය සපෝට් එක දෙනවා මේකට මිනිස්සු. ඉතින් කොහොම වුණත් එන්න තත්ත්වය දරුණුතර තමයි එන්නේ. මොකද මේ මිනිස්සුන්ට කොහොමත් තාම මාසයක් යනකම්වත් කන්න බොන්න තියෙනවා. හිතා ගන්න බැරි දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් කට්ටිය එක දිගට වැඩ කරනවා. ඉතින් බලමු අදින් පටන් ගත්ත වැඩේ ඉස්සරහට දවස් කීයක්ද කොපමණක්ද කියලා කියන්න බෑ. කෑම දෙන්න සූදානම් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් විදියට උදව් කරන්න මිනිස්සුන්ට මොන දෙයකින් හරි. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි දැනුවත් කරේ. හරි හැමෝටම බුදු සරණයි. ඉන්න තැන් වලින් පරිස්සමෙන් ඉන්න. ඒක තමයි වෙන්න ඕන. අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා. හැකි වමනේ මිනිස්සුන්ට උදව් කරන්න. ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් ඔක්කොම දේ. හරි එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න.